තෙමු එකේ පාර්සල් දැන් හොඳටම පරක්කුයි එන්න. ඕඩර්ස් දාලා තියෙනවා ගොඩක්. ඒ වුණාට දැන් ගොඩ දවසක ඉඳන් බලාගෙන ඉන්නවා පාර්සල් තාම ආවේ නැහැ. ඒකේ වැටෙනවා අපිට දවසක් හරි පරක්කු වෙනවා නම් ඩොලර් එකක් දවසකට හම්බෙනවා කියලා. හැබැයි මට තාම එහෙම හම්බුණා කියලා මම හිතන්නේ නැහැ. මට මුල්ම කාලේ නා එකපාරක් ඩොලර් එකක් වැටුණා කියලා ආවේ. ඒ වුණාට දැන් අද අප්‍රේල් 30නේ. එතකොට මට අප්‍රේල් මාසේ අවසානයේ හම්බෙන්න තිබිච්ච පාර්සල් එකක්වත් තාම හම්බුනේ නැහැ. ඉතින් ඔය වුණාට අද ඔන්න මට මේ කූඹියකින් පාර්සලයක් ඇවිල්ලා තියෙනවා තෙමු එකෙන්. මං හිතන්නේ මගේ පාර්සල් 40ක් විතර තව ඉස්සරහට එන්න තියෙනවා. 40ම පරක්කුයි නෙමෙයි අර කීපයක් අප්‍රේල් අවසානයේ වගේ එන්න තියෙන ටික තාම ආවේ නැහැ. හැබැයි ලංකාවට ඇවිල්ලා කියලා පෙන්නනවා. ඉතින් මගේ තෙමු පාර්සලයක් ඔන්න අද ඇවිල්ලා තියෙනවා. අපි බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඒත් එක්කම මේ මම තෙමු එක ගැන දන්න දේවල් ගොඩක් ඔයාලත් එක්ක කියන්නම්. මොකද දැන් මං දිගට මෙයාලත් එක්ක ගනුදෙනු කරලා මං ගොඩක් මේක මේ මම හිතුවේ නෑ මේක ඇති කියලා. මම මෝෂකට දාපු එකක් තියෙන. මේකේ පාර්සල් ගොඩක් නැහැ. කීපයයි තියෙන්නේ. මෝෂකට දාපු එකක් තියෙනවා මේකේ. මං කමන්නේ මං අන්බොක්සින් කරලා බලන්නම්. එතකොට පස්සේ මෝෂද බලයිනේ. මම සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් එහෙම මුකුත් මීට කලින් ඕඩර් කරලා නැහැ තෙමු එකෙන්. හැබැයි මේ වතාවේ මේ මට මේ ඇත්තම කියන්න මේක මට හම්බුනේ ගිෆ්ට් එකක් විදිහට. තෙමු එකේ පහුගිය දවස් ටිකේ මාව රුපියල් 7500ක් ෆ්‍රී ගිෆ්ට් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට මුලින්ම ගිෆ්ට් එකක් පික් කරන්න පුළුවන් කියලා මේ තියෙන්නේ. මට 7-5ක්වත් වියදම යන්නේ නැතුව ආපු එකක්. මම ඒකට මේ ඒ වගේ වෙලාවට ඔයාලා කරන්න ඕනි. ඒ අපිට ගිෆ්ට් එකක් විදිහට තෝරගන්න එන ඒවයින් ගාන වැඩිම අයිටම් එකක් බලලා දාගන්න ඕනි. ගාන අඩුවව දාගන්න හොඳ නැහැ. මොකද ඒක ටෝටලි ෆ්‍රී ඔයාලට හම්බෙන්නේ. මම හිතන්නේ මේ මට හම්බෙච්ච මේවායේ අයිටම්ස් දෙකක් තියෙනවා මොනවා හරි ටෝටලි ඒ දෙක ෆ්‍රී. වාහන යනවා පාරේ. මේකත් එහෙම හම්බෙච්ච ඉඳ මං එතන තිබිච්ච ගාන වැඩි. මේකෙන් මේක දැම්මේ මං හිතන්නේ 5000 ගානක් වගේ වුණා මේක. JBL එකක්. අපි කඩලා බලමු මේ මොෂද තාම නිදි. කොහොඳයිද කියලා අපි බලමු. මම දන්නේ නැහැ ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් කොහොමද තෙමු එකේ කියලා. ඉතින් අපි දන්නේ නැති ඒවා ඉතින් try කරලම බලනවා මිසක අපිට වේලාසනින් නිගමන වලට එන්න බැහැනේ. එක්කෙනෙක්ට හොඳ එකක් එන්න පුළුවන්, තව කෙනෙක්ට නරක එකක් එන්න පුළුවන්. ඉතින් බලමු මට ඒවල තියෙන එක කොහොමද කියලා. මෙහෙම තමයි තියෙන්නේ. හොඳට බොක්ස් එක පැක් කරලා නම් තියෙනවා. මම හිතුවට වඩා නම් ඒක පොඩි. මං හිතුවා මීට වැඩිය ටිකක් ලොකු සයිස් එකකින් ඇති කියලා. විස්තර කැටලොග් ටික තියෙනවා. විස්තර පත්‍රිකා ටික. charging cable එක තියෙනවා. තව මොකක් හරි කේබල් එකක් තියෙනවා. ගොඩක්ම හිතුව තරම් ලොකු නැහැ. හැබැයි ඒක ලස්සනයි. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම black color එකෙන් ඕඩර් කළේ මොකද මොෂදගේ favorite color එක black white ash ඕවා හින්දා මේක තමයි JBL එක. JBL නේ මේ JBL එක. මේක වැඩ කරනවද බලන්න. බාණ්ඩ නම් වැඩ. මේක ඉතින් මොහොකට හරි කනෙක්ට් කරන්න ඕනේනේ. වැඩද කියලා බලන්න. කොතනින්ද ඔන් කරන්නේ? මේ ෆෝන් එක ගහන්න ඕනිත් දන්නේ නැහැ මේකට නේද? අපි බලමු try කරලා. මට තේරෙන්නේ මේ වයර් එකක් තියෙන්නේ නැහැ නේ. මේව ෆෝන් වලට ගන්න බෑනේ. කොයිද Bluetooth? මොකද? Bluetooth mode. Bluetooth mode නේද? mode එකක් තියෙන්නේ. අපි බලමු වැඩද කියලා. සද්ද කොහොමද කියලාත් මම ඔයාලට කියන්න. අපි ඉන්නේ නම් එලිමහනේ. හැමදාම කාමරය ඇතුලේ වීඩියෝ එක කරගෙන ඉන්න. මං හිතුවද පොඩ්ඩක් වෙනසකටත් එක්ක එලිමහන ඉඳන් කරන්න බලමු JBL එක කොහොමද කියලා. ඉතින් මෙන්න හරි ලස්සනයි ඒක. මෙන්න මෙහෙම තමයි මෙනු එක තියෙන්නේ මෙතන. මෙතන තියෙනවා අල්ල ගන්න පුළුවන් එක. මොෂද ආසයි ඉතින් මේ වගේ දේවල් වලට. ඉතින් බලමු. හොඳ වෙයිද දන්නේ නැහැ. මේ ලොකු බ්‍රෑන්ඩඩ් එකක් නම් ඉතින් එහෙම නෙමෙයි. මේකේ තියෙනවා long battery life එකක් තියෙනවා කියලා තියෙනවා. TWS function. 2 speakers can be combined into the wireless stereo. 2 speakers මේකට හොඳයි නේද? හත් කරන්න මල්ලි. ඔබ
කොපිරයිට් අදිනවා. කොපිරයිට් අදිනවනේ. ඒක මම මියුට් කරලා දාන්න. මට මේකේ සින්දුවක් ප්ලේ කරන්න බෑ. මොනවා මගේ වීඩියෝ එකට කොපිරයිට් වදිනවා. හැබැයි හේවියල් එක හොඳයි, සවුන්ඩ් එකත් හොඳයි. මට සතුටුයි මොෂද කැමති වෙයි. එහෙම තමයි. මේක සාමාන්‍යයෙන් මම මේකේ සයිස් එක කිව්වොත් කෝක් කෑන් එකක් වගේ සයිස් එකක් වගේ තියෙන්නේ මෙන්න මෙහෙම. කෝක් කෑන් එක ලුකස. කෝක් කෑන් එක සයිස් එක වගේ තියෙන. ඊට වැඩි චුට්ටක් මහතයි. හැබැයි ලස්සනයි. ඒකේ ලුක් එක එහෙම හොඳ ක්වලිටි එකකට තියෙනවා. සයිස් එක ඉතින් පොඩි නරකමක් නැහැ. ඉතින් කාර් එකේ අධි හරි සින්දුවක් ගන්නට ගන්න පුළුවන්. ඒක හොඳයි. ඕෆ් කරන්න කොහෙන්ද අනේ වෙන්නේ නැහැ මම බලන්න. දැන් ඒක ඕෆ් කරන්න මට තේරෙන්නේ නැහැ. මෙන්න මෙහෙම තමයි මේක විස්තර ටික තියෙනවා මෙහෙම. මේකෙම වර්ගේ හරිද? මේක බ්‍රෑන්ඩ් එක නම් T&G කියලා තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඒවයි බ්‍රෑන්ඩ් ගැන හොඳයිද නැති කියලා. හැබැයි JBL එකක් හොඳට සවුන්ඩ් එක තියෙනවා. එච්චර තමයි. කැටලොග් එකයි අවශ්‍ය දේවල් ටික තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි පළවෙනි එක. ඊළඟට මම හිතාගෙන ඉන්න තරම් සයිස් එකට ලොකු නෑ කියන්නකො එකක්වත්. මම දැම්මා පොඩි නෙමෙයි ඉතින් ලොකුයි කියලා හිතාගෙන තමයි දැම්මේ වැක්කියුම් ක්ලීනර් එක. හැබැයි ඒක හරි පොඩි සයිස් එකෙන් මම මේ වැක්කියුම් ක්ලීනර් එක දැම්මා. ගැරන්ටි උත්තරනවා හද්ද වෙනවා. මම මේ වැක්කියුම් ක්ලීනර් එක දැම්මේ ඇත්තටම මේ කාර් එකේ අඩි අපි ඉතින් ඔය මේවා කාර් එක ඇතුලේ තියාගෙන කනවා. ඒවා මේවා ඉතින් කරනවානේ. එතකොට කාර් එකේ පොඩි ඩස්ට් එක එහෙම දේවල් සීට් වල තනින් තන එහෙම රැඳෙනවා. මම මේක ඕඩර් කරන්න ප්‍රධානම හේතුව ඒක අපිට එතකොට මේ වැක්කියුම් ක්ලීනර් එකෙන් පුළුවන් මේ කාර් එකේ සීට් එක එහෙම වැක්කියුම් කරගන්න. වරහෙනවද? ඒ හින්දා තමයි මේ මම වැක්කියුම් ක්ලීනර් එකක් ඕඩර් කරන්න හිතුවේ. හැබැයි ඒක මං හිතුව තරම් ලොකු නෑ. මේක තියෙනවා ඩිටර්ජන්ටි per auto. ඒ මොකක් හරි ඒ රටේ භාෂාවක්. සුද්ධ කරන මොකක් මේකෙන් අර මේක හයි කරන්නේ නැති. එතකොට මේකෙන් මෙහෙම කරලා අර සීට් එක මදිනකොට එන ඩස්ට් එක මේකෙන් උඩට සක්ෂන් එක ගන්නව ඇත්තේ කියලා මං හිතනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මම වයර්ලස් එකක් මං හිතන්නේ දැම්මේ. හැබැයි charge කරන්න ඇති. මෙන්න මේ වැඩ බාණ්ඩ වැඩ මේක සක්ෂන් එකක් තියෙනවා මං හිතේ නෑ කියලා. වාහනේ අර මේ සීට් එකේ සද්දරි කරන්න වාහනේ සීට් එකේ අර නැමෙන කරන තැන්වල අර කියන්නේ අපි මොන හරි හිර වෙන්න පුළුවන් තැන්වල එහෙම මෙන්න මේ වගේ දිග එක ගහලා අර ඇතුළට මේක කරාම හොඳ සක්ෂන් පවර් එකක් තියෙනවා. හැබැයි මේ බාන්න හොඳයි නේද? ඒක හිතුව තරම් නරක නෑ. ඉතින් ඒ හම්බෙන ප්‍රයිස් එකට මේකත් මට මේ මං හිතන්නේ ෆ්‍රී මට හම්බුනේ ඒ ගිෆ්ට් දෙකට මම ඒ ගානට වර්ඩ් දෙකක් දාගත්තා. ඒ කියන්නේ ෆ්‍රී හම්බෙනවා කිව්ව දෙකට ප්‍රයිස් එකක් ඇඩුනේවත් ඒකට පර්සන්ටේජ් එකක්වත් නෙමෙයි හම්බුනේ මට ඒක ෆ්‍රී. ඒ හින්දා ඉතින් දැන් වෙලාව 11 ඔයාලා අර දන්නවද අර මොනවද මේ ලකි නම්බර්ස් මත් නෙමෙයි අර ආකර්ෂණීය නීති එහෙම තියෙන්නේ මේ මම නිතරම දකිනවා ඒක මේ 11 එහෙම ඔයාලා දකිනවද? මට දැන් ෆෝන් එකේ 11 පේනවා මේ. ඔයාලටත් ඒ වගේ දකිනවා නම් එහෙම දකින අය කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක හොඳයි. මේ බාණ්ඩ හොඳයි. මම මේක මේ හොඳයි කිව්වට බෑ. පාවිච්චි කරලා බලන්නේ මොෂදනේ. පාවිච්චි කරලා බලලම අදහසක් කියන්නම්. මේක වැඩ ඉතින්. ඒක වැඩ කරනවා. මොෂදට අපි පොඩ්ඩක් කාර් එක ඇතුලේ සර්විස් පාරක් දාලා බලන්න කියලා කිව්වා. මේකට ඇවිල්ලා තියෙනවා කීපයක්ම මෙන්න මේ වගේ. ඊළඟ වීඩියෝ එකදී ඒක වැඩද කියලාත් කියන්නම්. වීඩියෝ එකේ විනාඩි 10ක් ඉවරයි. තව එකක් තියෙනවා මොකක් හරි ඒක නම්
මොකද්ද කියලා. තව එකක් තියෙනවා මොකද්ද කියලා මතකත් නෑ මට මේක නම්. ඉතින් හොයාගන්නත් බැහැ. මම මේක දැම්මේ පහුගිය වතාවේ ගෙදර ගිය වෙලාවේ අපේ තාත්තා විත කාලා මේ දත් ටිකේ විතවල කහට බැඳිලා තිබුණා. ඒ හින්දා මම මේ හිතාගත්ත ආයේ පාර්සල් දාද්දි අර කහට යවන්න පුළුවන් එහෙම එකක් ගෙන්නනවා කියලා තාත්තට යවන්න. අන්න ඒක තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකේ කියලා තියෙනවා toothpaste snow white teeth clean teeth fresh breath කියලා මේකේ තියෙනවා මිලිලීටර් 30ක්. මේකේ නම Rosino 5D white toothpaste කියලා තමයි තියෙන්නේ. ingredients තියෙන්නේ inhale soft ingredients නෑ ingredients කියන එකේ ingredients කියන එකට මේ භාෂාවල් කිහිපයකින් ඒ ingredients කියන එකම දාලා තියෙනවා. water blueberry xylitol grape seed extract glycerol papain peppermint oil phenoxyethanol තියෙනවා කියලා තියෙනවා. මේකේ shelf life එක 3 years කියලා තියෙනවා. එන්න මෙහෙම තියෙන්නේ. මමත් එකපාරක් දත් ටික සුද්ධ කරලා ඖෂධක සුද්ධ කරන්න ඕනේ. ඖෂධකේ අර මගේ වගේ අර එහෙම පිහිටලා නෑ එකෙන් එක. එක උඩ එක පිහිටලා තියෙනවානේ. මේකෙන් එයාගේ try කරලා බලලා කොහොමද මේක තාත්තට ගත්ත මේක තාත්තට යවන්න ඕනේ. ඉතින් ඔන්න ඔය ටික තමයි අද ඇවිල්ලා තියෙන්නේ. පාර්සල් තව මං හිතන්නේ මේ එකයි මම ඊයේ check කරපිද්දට තව පාර්සල් 30කට 30 ගාණක් වගේ එන්න තියෙනවා. මේකක්වත් නෑ හරි පරක්කුයි දැන්. අද මම මේ පාර්සලේ හිතාගෙන හිටියේ මට බිස්නස් වලට උමනා කරන දේවල් ටිකක් එනකම් බලන් ඉන්නවා. ඒ ටික ඇවිල්ලා ඇති කියලා. දැන් ඒ ටික නෑ මෙතන 3යිනේ තියෙන්නේ කෑලි. මම දැක්කා දැන් සාමාන්‍යයෙන් අපි තෙමු එකෙන් පාර්සල් ගද්දී අපි දැන් සාමාන්‍යයෙන් 9000 ගානක වගේ ඕඩර් කරද්දී අපේ පාර්සල් වල සයිස් එක ලොකු වැඩි නම් එයාලා පැකේජස් දෙකකට කඩලා පැකේජ් දෙකක් විදිහට වෙනවා. ගොඩක් වෙලාවට එතකොට Skynet එකෙන් සහ Sipex කියලා කුරියර් දෙකකින් තමයි එවන්නේ. මං හිතන්නේ එතකොට මේක Sipex එකද? මම හිතාගෙන ඉන්න විදිහට Sipex එකෙන් එන ඒවා Cumbio එකෙන් සහ Skynet එකෙන් එන ඒවා Prompt Express එකෙන් එන්නේ. මට මේක Cumbio එකෙන් ආවේ. මේ පාර්සලෙත් දෙකට කැඩිලායි තියෙන්නේ. කියන්නේ තව මේකේ වෙන පැකේජ් එකක් තියෙනවා. මම බලාගෙන ඉන්නවා සමහර විට අද එකක් අනිත් කුරියරකින් එන්න පුළුවන්. ඒකෙවත් මට උමනා කරන දේවල් ටික තියෙදි කියලා කොහොම හරි මේ වෙද්දී තෙමු එකෙන් එන පාර්සල් එන්න පරක්කු වෙලා. අපි ඉස්සරහට බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න තෙමු එක සම්බන්ධව ඔයාලට මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් මම දැන් ගොඩ කාලයක් යාලත් එක්ක මේ ගොඩ කාලයක් නෙමෙයි කෙටි කාලයක් තුල ගොඩක් පාර්සල් මම ගෙන්නගෙන තියෙන ඉන්නේ. මම ගොඩක් දේවල් දන්නවා. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මම ගත්ත දේවල් ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. Thank you.